සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් පුංචි නිවාඩුවක් ලැබුණු නිසා ජර්නි විත් අපි අද සූදානම් වෙන්නේ සුන්දර අම්බුලුවාව සෑය බලන්න ටුවර් එකක් යන්න. ගෙදර කට්ටියත් එක්ක උදේම ලෑස්ති වෙලා ගමන පටන් අරගෙන පැය 3ක විතර ගමනකින් පස්සේ අපි අම්බුලුවාවට ළඟා වුණා. කොළඹ ඉඳලා එන කෙනෙක් නම් කොළඹ නුවර පාරේ නිට්ටඹුව වරකපොළ කෑගල්ල මාවනැල්ල හරහා ගම්පොළ පැත්තට ගිහින් අම්බුලුවාවට ළඟා වෙන්න පුළුවන්. කොළඹ ඉඳලා එනවා නම් මේක පැය 4ක විතර ගමනක්. කන්ද පාමුල ඉඳලා චෛත්‍ය දක්වාම පාගමනින් හරි වාහනයක හරි යන්න මාර්ග පහසුකම් සලස්සලා තියෙනවා. ඒ වගේම තමයි අවටින් හමන සිහිල් සුළං සහ දෙපස දුර්වලතාවන්ගෙන් පිරුණු සුන්දර මාර්ගය නිසා පාගමනින් ගියාගෙන ලොකු වෙහෙසක් නම් දැනෙන එකක් නෑ. හැබැයි ඉතින් අපි නම් උඩට යනකම වාහනේ තමයි ගියේ. මේ ඓතිහාසික සෑය නිර්මාණය කරලා තියෙන ගම්පොළ ප්‍රදේශයේ අතීත කතා වස්තුව දෙස බලනකොට ක්‍රිස්තු වර්ෂ 1347 දී 4 වෙනි බුවනික බාහු රජතුමා කුරුණෑගල අතහැරලා ගම්පොළ රාජධානිය පිහිටවගෙන තියෙනවා. එතන ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1415 දක්වා දශක 7ක් රජවරු 5 දෙනෙක් යටතේ මෙම රාජධානිය පාලනය වෙලා තියෙනවා.
ඔයාලා වාහනයක යනවා නම් මේ කඳු ගැටයට අයත් භූමිය වටේ ලොකු රවුමක් ගිහින් තමයි කඳු මුදුනට යන්න තියෙන්නේ. ඉතින් මේ ගමනේ එක තැනකදී අපිට ගොඩක් ලස්සන විලක් හම්බෙනවා. එතන වාහනේ නවත්තලා කැමති නම් හංස බෝට්ටුවෙන් පැදලා ටිකක් විනෝද වෙලා ආයි ගමන පටන් ගන්න පුළුවන්. ඉතින් මේ කඳු වැටියට අයත් පරිසර පද්ධතිය තුළ සමනලයින් වර්ග 20ක් විතර දැක ගන්නට පුළුවන් කියලා තමයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. ඒ වගේම උභයජීවී ගෝත්‍ර 3ක් සහ උර්ග විශේෂ 43ක් මේ පරිසර පද්ධතියේදී හමු වෙලා තියෙනවා. ඒ උර්ග විශේෂ 43න් 24ක් අපේ රටට ආවේනිකයි කියලා තමයි කියන්නේ. ඒ වගේම සර්පයින් වර්ග 25ක් සහ පක්ෂීන් වර්ග 90ක් පමණ මෙහි වාසය කරනවලු. වාහනේ ගමන අවසන් කරලා කඳු මුදුනට යනකොට තවත් ලස්සන ස්ථානයක් ඉදි කරලා තියෙනවා. මේක කන්දේ ඉඳලා අහස පැත්තට ඉදි කරපු පොන්චිල්ලාවක්. කැමති කට්ටියට මේකත් පදින්න පුළුවන්. හැබැයි මේකට නම් ගාස්තුවක් අය කරනවා. ඉතින් අම්බුලුවාව ගැන කතා කරනවා නම් අම්බුලුවාව කියන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයට ආසන්නව පිහිටි ස්වභාව සෞන්දර්යයත් ඒ වගේම ආගමික සංස්කෘතික වටිනාකමක් එකට එකතු වුණු විශේෂ ස්ථානයක්. මේක මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1087ක් එහෙම නැත්නම් අඩි 3566ක් උසින් තමයි පිහිටලා තියෙන්නේ. ගම්පොළ නගරයේ ඉඳලා හෙම්මාතගම මාර්ගයේ දිගේ කිලෝමීටර් 5ක් පමණ යනකොට තමයි මෙම සුවිශේෂී අම්බුලුවාව කඳු මුදුනට අයත් ප්‍රවේශ මාර්ගය හම්බෙන්නේ. අනික් කඳු වලින් වෙන්නලා හුදකලා ජීවිතයක් ගත කරන මේ අම්බුලුවාව කඳු ගැටය අක්කර 927ක පමණ භූමි භාගයක් පුරා විසිරලා තියෙනවා.
මේ කඳුගැටේ මත වූ චෛත්‍ය නිසා මේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වෙලා තියෙනවා. මේ අම්බුලුවාව කඳු මුදුන සුවිශේෂී වෙන තවත් කාරණයක් තමයි මේ කඳු මුදුන මත එක එක ආගම් අදහන අය වෙනුවෙන් බෞද්ධ පන්සලක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් වගේම මුස්ලිම් පල්ලියක් නිර්මාණය කරලා තියෙනවා. මේ නිසා මෙම කඳුගැටේ සර්ව ආගමික පූජා භූමියක් බවට පත් වෙලා තියෙනවා. මේ සෑය නම් කරලා තියෙන්නේ ගොවිජට සෑය කියලා. එහෙම නම් කරන්න හේතුව තමයි මේ සෑය ඉදි කරලා තියෙන්නේ කෘෂි කර්මාන්තය සංචෝහන කරන්න වීම නිසා. අඩි 400ක් විතර උස මේ කුළුණට නගින එක නම් ගොඩක් ආශාජනක වැඩක්. සෑය මුදුනට යන්න ක්‍රමක්‍රමයෙන් සිහින් වෙනවා. ඒ වගේම සෑය මුදුනටම පඩිපෙළක් නිර්මාණය කරලා තියෙනවා. එම පඩිපෙළේ කොටසක් චෛත්‍ය ඇතුළෙන් වගේම ඉතිරි කොටස චෛත්‍යයට පිටින් නිර්මාණය කරලා තියෙනවා. පඩිපෙළේ මුල් හරිය නම් සෑහෙන ඉඩකඩ තියෙනවා. නමුත් ඉහළට යන්න ඉඩකඩ සෑහෙන සීමා සහිත වෙනවා. අන්තිම හරිය වෙනකොට එක්කෙනෙක් පිටිපස්ස එක්කෙනෙක්ට යන්න පුළුවන් ප්‍රමාණයට විතරයි ඉඩ තියෙන්නේ. මේ නිසා තනින් තන නිර්මාණය කරලා තියෙන කුඩා කුටි ඇතුළට වෙලා ඉහළ පහළ යන්න අවශ්‍ය ඉඩකඩ සකසා ගන්න ඕනේ. උඩට යන්න වටෙන් එන උලම් පාර ගොඩක් සරයි. මේ නිසා මේක ගොඩක් පරිස්සමට යන්න ඕන ගමනක්. මේක උඩටම ගියාම කිසිම බාධාවකින් තොරව අංශක 360ක ප්‍රදේශයක් බලා ගන්න පුළුවන්. අහස පැහැදිලි දවසක නම් මුහුද පවා දර්ශනය වෙනවා කියලා තමයි සමහරු කියන්නේ. ඒ වගේම තමයි උඩ ඉඳන් බලනකොට පූජනීය සමනල කන්ද, නමුණු කුල, නකල්ස් කඳු වැටි, හන්තාන, බතලේගල, පිදුරුතලාගල, අලගල්ල, මොනරාගල, රාක්ෂාව, සත්තකන්‍යා, උන්නස්ගිරි, බහිරව කන්ද, උතුවන් කන්ද, බලපොකුණ, මුල්ලොය, අහුපිටි ඇල්ල, ලෙවනන්, ඩෙල්ටා, පීකොක් හිල් වගේ සුවිශේෂී කඳු රාශියක් මෙහිදී බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශයට ආවේනික සත්ත්ව විශේෂ වගේම බොහොම පොහොසත් ජෛව විවිධත්වයක් මෙහි පවතිනවා. මෙහි සංවර්ධන කටයුතු ආරම්භ කළ තියෙන්නේ 1997 වසරේදී. 2002 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය කරන ලද කන්ද ලෙසත් මේ කන්ද තෝරගෙන තියෙනවා. ඒ වගේම තමයි 2007 වසරේ සැප්තැම්බර් 18 වෙනි දින තමයි මෙම පූජනීය ස්ථානය මහ ජනතාව වෙනුවෙන් නියුක්ත කරලා තියෙන්නේ. ඉතින් සුන්දර මතකයන් ගොඩක් එක්ක අපි ආයෙත් පල්ලම් බහින්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ සුන්දර නිර්මාණය බලන්න තාමත් ඇවිත් නැත්නම් වෙලාවක් ලැබුණ ගමන්ම ඇවිත් බලලා මෙහි සුන්දරත්වය ඔයාගේ ඇස් දෙකෙන්ම විඳ ගන්න කියලා ජර්නි විත් අපි ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම තමයි ඔයාලා තවමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්නත්, අපේ TikTok page එක follow කරන්නත්, අපේ Facebook page එකට like කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම තවත් ලස්සන ජර්නි එකක් එක්ක නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්.